welcome back to my YouTube channel. This is my 6th vlog and today we are going on another trip to Koggala. අපි මේ trip එක ගියේ මේ ළඟදී. And the hotel that we're staying in is the Fortress. And අපිට මේ trip එකේදී තව යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවෝ මම තව ටිකකින් පෙන්නන්නම්. අපි දැන් ආවා. මේ ට්‍රිප් එකේ තව පාර්ට් එකක් තියෙනවා. ඒ එපිසෝඩ් එකේ තියෙන්නේ මං බෑග් පැක් කරනවා ඒ ඔක්කොම. ඒ වීඩියෝ එක මම මේකට පස්සේ දාන්නම්. හරිනම් දාන්න ඕනි කලින්. ඒ වුණාට මම පස්සේ දාන්නේ. මෙතන හරිම ලස්සනයි. අපිට යාලා කෝල් ටවර්ස් දුන්නා අපේ රූම්ස් රෙඩි වෙනකන්. අපි දැන් රූම්ස් වලට යනවා. අපේ රූම්ස් වල අම්මගේ තාත්තගේ මගේ චූටි අක්කගේ රූම්ස් කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි දැන් මේ විදගෙන යනවා. තාත්තා නම් කලින්ම ගිහිල්ලා. ඊට පස්සේ අපි රූම් එකෙන් බෑග්ස් තියලා එළියට මේ ස්විං එකේ චුට්ටක් ඉන්න. මට මේකේ ඔක්කොම පේනවා. ෂාරා ඇඩොප්ටඩ් කිඩල්. ඇඩොප්ටඩ් කිඩ්. අපි ආවත් ගමු ඉතින්. අපි දැන් ඔය හිනාවෙන් අක්කයි මයි ස්විං එකේ ඉද්දි චූටි අක්ක වෙනම හිටපු නිසා ඊට පස්සේ අපි ආවත් ගත්තා. ඒ අප චූටි අක්කා අයියට බැන ආවේ. මට ඒක මුල් ටික වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි ලන්ච් ගන්න යනවා. ආරේ ඉන්නේ බක්ස් අයියා. එයා තමයි අපේ අලුත් යාළුවා.
අපි බලන්න යාළුවෙක් ඇවිල්ලා. ඊට පස්සේ බක්ස් අය ඩ්‍රෝන් එකක් ගහලා තිබ්බා. අපි ඊට පස්සේ ඩ්‍රෝන් ෂොට් වගේක් ගත්තා. ඊට පස්සේ අපි බීච් එකට ගියා. හවස සන්සෙට් එක වෙලාවේ. ඔතන ඔය වීඩියෝ එකෙන් පේනවට වඩා ගොඩාක් ලස්සනයි. ඊට පස්සේ රෑ අපි ඩිනර් වලට යන්න කලින් මාෆියා ප්ලේ කළා. ඊට පස්සේ අපි චුට්ටක් රණ්ඩුත් වුණා. ඊට පස්සේ අපි ඩිනර් වලට ආවා. අපේ ඊට පස්සේ අපි කාලේ ඉවර වෙලා ඩෙසර්ට්ස් ගත්තා. ඒ අයිස්ක්‍රීම් එක හරිම රහයි. ඊට අපි අපේ රූම්ස් වලට ගියා. තව පොඩ්ඩක් මම අක්කයි ෆෝන් එක අපේ රූම් එකට අරන් යනවා. මම වීඩියෝ කරන්නේ අක්කයි ෆෝන් එකෙන් නේ. දැන් අක්කයි මම ෆෝන් එක ගහලා දෙනකම් බලන් ඉන්නවා. A few moments later. This is day 2. අද අපි පොඩි ගමනක් යනවා. day 2 එකේ බ්‍රෙක්ෆාස්ට් නෑ. මොකද මට වීඩියෝ කරන්න බැරි වෙලා. අක්කයි ෆෝන් එකේ වීඩියෝ කරන්නේ අක්කා හිටියේ නෑ. මේ ලන්ච් මම පීට්සා එකක් ඕඩර් කරා. චූටියක් ඕඩර් කරලා දීප බර්ගර් එකක් අනිත් ඔක්කොම ඕඩර් කරලා දීපේ රයිස් ඇන්ඩ් කරි. ඊට පස්සේ තාත්තයි අක්කයි අම්මී ඔක්කොමලා අම්මයි ඒ ඔක්කොමලා අපි එනකම් බලන් හිටිය අර ගමන යන්න. මං ඔය ඔච්චර කියන්නේ day 2 එකේ උදේ ටික බලා ගන්න ඕන නම් චූටියක් අය channel එකට ගිහලා බලා ගන්න කියලා. අර මං කියපු ගමන තමයි අපි යනවා මාටින් වික්‍රමසිංහගේ ගෙදර බලන්න. ඒක තියෙන්නේ ෆෝට්‍රස් එකට ඉස්සරහමයි. අපි එතනට ගියාම මේගොල්ලෝ කිව්වා එතන ක්ලෝස් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අතුලට යන්න දෙන්නේ නැහැ කිව්වේ උනාට අපිට ගිහිල්ලා ගාඩන් එක බලන්න එන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ අපි දැන් යනවා ගාඩන් එක බලන්න. එතන ගස් ගොඩාක් තියෙනවා හරිම ලස්සනයි. එන්ට්‍රන්ස් එකේ ඉඳලා
මාටින් ක්‍රමසිංහයි ගෙදරට යන්න යනවා මිනිත්තු 6ක්. මේ තියෙන්නේ මාටින් ක්‍රමසිංහයි ගෙදර. අපිට ඇතුළට යන්න දෙන්නේ නැහැ කිව්වා. එනකොට අපි වටෙන් ගිහිල්ලා බලලා ආවා. එතන මාටින් ක්‍රමසිංහයි සොහනක් තිබ්බා. ඊට පස්සේ අපි ටික වෙලාවක් ඉඳන් ඉඳලා ගියා. ඊට පස්සේ අපි ආපහු හොටෙල් එකට ආවා. ඊට පස්සේ තාත්තයි මායි පූල් එකට ගියා. ඒ වෙලාවේ අක්කයි අම්මයි ස්පා එකට ගිහිල්ලා මසාජ් එකක් දාගන්න. ඒක නිසා චූටියක මටත් එක්ක වීඩියෝ කරලා. ඔය දැන් තාත්තයි මමයි ගියේ සෝනයකට. ඊට පස්සේ අපි රෑ ඔක්කොම එකතු වෙලා ඩිනර් ගන්න ගියා. ඔක්කොම ලගිවට දැන් දෙන්නෙක් නෑ. අයියට මීටින් එකක් නිසා අක්කා ආවේ නෑ. What the? Okay, this is the zoo of Sri Lanka. I'm looking at a baboon and a cocoon. ඊට පස්සේ අපි නිදා ගන්න ගියා රූම්ස් වලට. ඊළඟ දවසේ අපි චෙක් අවුට් වුණා. ඒ ටික මම මේකට දැම්මේ නැහැ දිග වැඩි නිසා. then අද vlog ඉවරයි. Don't forget to like and subscribe and I'll see you in my next video.